අපි දැන් ඉන්නේ මේ කැලණි විහාරයේ කිත්සිරි මෙවන් කැලණියේ අසල තමයි ඉන්නේ. මේ තියෙන ගම් වතුර තත්ත්වය අපේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා මේ අවස්ථාවේදී මේ කැලණි විහාරය මේ වැඩ ඉන්න කිත්සිරි මෙවන් කැලණි වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අපිට විස්තර කරයි මේ වෙනකොට දැන් තියෙන තත්ත්වය. කියන්නේ 2016ට පස්සේ ආපු ලොකුම ගම් වතුර. කියන්නේ 89න් පස්සේ ආපු ලොකුම ගම් වතුරක්. හිතා ගන්න බැරි විදිහට වැඩි වුණා. ඊයේ රෑ 2ට 3ට 4ට වගේ ඒ ටයිම් ටිකේ වතුර කියන්නේ විනාඩි 30ට පැයට වගේ අඩිය 2 වැඩි වෙන්න ගත්තා. මොකද තාවාසේ බඩු එහෙමත් අපි අයින් කරලා තිබ්බේ. නමුත් අපි හිතුවා ඉතින් මෙතන බුදුහාමුදුරුවෝ වැඩ හිටපු 500ක් රහතන් වහන්සේලා වැඩ හිටපු පුණ්‍ය භූමියක්. ඉතින් පෙර රජවරු පවා වන්දනාමාන කරපු රජවරුන්ගේ ගෞරවයට පාත්‍ර වෙච්ච පුදබිමක්. ඉතින් අපි හිතුව වගේම ඉතින් මළුවට වතුර බිඳුවක්වත් යන්න ගියේ නෑ. අපි හිතනවා ඉතින් ඒ වගේ ආශ්චර්යමත් තැන පුදබිමක මේ වගේ මොන දේවල් මිනිස්සු අසරණ වුණත් අහිංසක මිනිස්සු දහස් ගාණක් දැන් ලංකාවේ තැන් වල අසරණ වෙලා ඉන්නවා. ඉතින් අපි ඒ හැම උවදුරක්ම මැකිලා ලස්සන ජීවිතයක් ඉදිරියට හදාගන්න හැම කෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මිය ගියපු අපේ අම්මලා තාත්තලා සෑම දරුවන් සියලු දෙනාටම උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. කවදාවත් මෙවැනි අකල් මරණ වලට පත්වන්න හේතු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න. අවසරයි අපේ හඳුරන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී නම ප්‍රකාශ කිරීමට පවා කැමැති. ඒ නිසාම මම මේක මේ ඕගලන්ට අහන්න දුන්නා. අහන්න මේ කැලණි විහාරයේ කිත්සිරි මෙවන් කැලණියේ තියෙන ආශ්චර්යය තමයි මෙහෙම දෙයක් වෙලා නැහැ. අපි හිතුවෙත් නැහැ අර අපි දන්නේ මොන වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් අපි හිතුවේත් නැහැ මේ විදියට වෙයි කියලා. මෙහෙම වතුරක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය විදියට මොකද අපි ගම් වතුර අවුරුද්දකට දෙවතාවක් තුන්වතාවක් අත්දකින්න කට්ටිය ලේසියෙන් මෙහෙම දෙයක් වෙලා නැහැ. මොකද මළුව චෛත්‍ය බෝධි මළුවෙනුත් පල්ලෙහාට තමයි ඒ කාලේ මේ වතුර සාමාන්‍ය වතුර එනකොට එන්නේ. අපි හිතෙන් මේ පාරත් ඒ වගේ දෙයක් වේවි කියලා. ජලාශය ඉතින් එකපාරට වාන් දාන්න අරගත්තු නිසා තමයි එහෙම කරපු නිසා තමයි මෙච්චර දෙයකට මිනිස්සුන්ට ලක් වෙන්න හේතුනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් හරියට මේ දේවල් ක්‍රියාමාර්ග කරා නම් ගත්තා නම් අද මෙහෙම විපතකට මේ අහිංසක මිනිස්සුපත් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. එහෙම තමයි වෙන්න ඕන වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපිට බොහොමත් ස්තුතියි. වහන්සේට දීර්ඝායුෂ තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ හොඳට අහන්න. මේ කිත්සිරි මෙවන් කැලණියේ චෛත්‍ය මළුව මොනම හේතුවක් නිසාවත් යට වෙලා නැහැ. මෙච්චර දැවැන්ත වතුර පාරක් ඇවිල්ලත් යට වෙලා නැහැ. ඒක ඇත්තටම ආශ්චර්යයක් විදියට තමයි අපි හැමෝටම විශ්වාස කරන්න වෙන්නේ. අපිට එතනට යන්න විදියක් නැහැ. මෙතනින් මේ දකින්න තියෙන දිගටම බැලුවොත් තියෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ දිගටම බැලුවොත් එතනට තාම වතුර ඇවිල්ලා නැහැ. එන්නෙත් නැහැ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. කාලයක් තිස්සේ මිනිස්සු හිතලා මතලා කරපු දේවල් වල ප්‍රතිඵල රජවරු හිතලා මතලා කරපු දේවල් වල මේ දේවල් තමයි අද අපිට භුක්ති විඳින්න ලැබෙන්නේ. ඉතින් ඔන්න හිතන්න අවස්ථාවක් එල්ල තියෙනවා. වීඩියෝ එකෙන් සමුගන්න.